හෙලෝ ඔයාලට කොහොමද හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා මම හිතනවා. අද දවසේ වීඩියෝ එකටත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඊස්ටර් සන්ඩේ දවස. අපි ඊස්ටර් දවස කොහොමද ගත කරේ කියලා තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම උත්ථාන වූ ජේසුස් වහන්සේගේ ආශිර්වාදය පිරුණු සුබ පාස්කු මංගල්‍යයක් වේවා කියලා. ඉතින් රොමේනියාව කියන්නේ ක්‍රිස්තියානු ධර්මය මූලික කරගත්ත රටක්. පාස්කු මංගල්‍යත් රොමේනියානුනුත් ජයටම සමරනවා. ඉතින් මේ පාස්කුවට හැමෝටම වගේ නිවාඩු හම්බ වෙනවා. අපි 3 දෙනාත් ආව අපේ සිටි එකේ සෙන්ටර් එකට ඊස්ටර් එක වෙනුවෙන් පොඩි ළමයින්ට කානිවල් එකක් තිබුණා සෙන්ටර් එකේ. අපේ ඒවන් බබාවත් එක්කගෙන ආවා කානිවල් එකට. ඉතින් ඊස්ටර් එක දවසේ වෙදර් එකත් ගොඩක් හොඳට තිබුණා. හොඳට අවුව තිබුණු දවසක් එදා. ඉතින් පොඩි අය වෙනුවෙන්ම වෙන්වෙච්ච දවසක් තමයි ඊස්ටර් සන්ඩේ එක දවසේ සෙන්ටර් එක. ගොඩාක් සෙල්ලම් කරන්න දේවල් පුංචි අය වෙනුවෙන් එදා සෙන්ටර් එකේ තිබුණා. හැබැයි ඉතින් අපේ බබාව නම් හැම එකේම යවන්න බැරි වුණා. එයා පොඩි නිසා. හැබැයි ඉතින් මෙරිකෝ රවුන්ඩ් එකේ නම් එයා තාත්තත් එක්ක ගියා. ගොඩාක් සෙනඟ හිටියා ඊස්ටර් එක දවසේ සෙන්ටර් එකේ. මොකද ඉතින් හැමෝටම නිවාඩු තියෙන නිසා හැමෝම මේ වගේ එලි මහනේ කාලය ගත කරන්න පුළුවන් තැන්වලට යනවා. ඉතින් අපිත් එදා දවසේම වගේ සෙන්ටර් එකේ තමයි හිටියේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉස්සරහටත් පෙනෙයි ඊස්ටර් බනීස් ළඟින් සහ බිත්තර වලින් එයාලා ඩෙකොරේට් කරලා තියෙනවා ඊස්ටර් එකට. ඉතින් මේ දේවල් වලින් අදහස් කරන්නේ නැවත ඉපදීම. මේ වගේ රටවල් වල ජීවත් වෙනකොට මේ වගේ දේවල් අපිට අත්විඳින්න පුළුවන්. බිත්තර පදනම් කරගෙන තමයි එයාලා ඊස්ටර් එක සමරන්නේ. ඉතින් විශේෂයෙන්ම ඊස්ටර් එකට මෙහි අයත් පල්ලි යන එක තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ ඉතින් එයාලා ඊස්ටර් එක මුල් කරගෙන ගොඩාක් විනෝද වෙන දේවල් කරනවා. ඉතින් මේ පේනවනේ පුංචි අය සෙල්ලම් කරන හැටි. අපිත් ඉතින් මේ දේවල් බලලා එන්ජොයි කරා. මේ පුංචි අය මේවට ගොඩාක් ආසයිනේ. ඊට පස්සේ මම ඉතින් මාචා ලතේ එකක් ගත්තා. ඒක නම් ඉතින් එච්චර සෙට් උනේ නැහැ. හැබැයි රස නැත්තෙමත් නැහැ. ඒ වුණාට ඉතින් රසමත් නැහැ. ගොඩක් අය මාචා වලට ෆේවරිට්. හැබැයි මට නම් මාචා සෙට් වෙන්නේ නැහැ. ඉතින් කානිවල් එකට අමතරව මේ වගේ කන්න බොන්න දේවල්, කොෆීස්, එතකොට තව ලස්සන බඩු ගන්න පුළුවන් තැන්, ෂොප්ස්, ඒ වගේ ගොඩක් දේවල් තිබුණා. ඒවත් ඉතින් ගොඩක් දේවල් තිබුණේ ඊස්ටර් එක මූලික කරගෙන තමයි. ඊස්ටර් එකට අදාළ දේවල්. මෙතන ඩෙකොරේට් කරලා තිබ්බේ ස්ප්‍රින් එකට අදාළ ෆ්ලවර්ස්, ඒ වගේම ඊස්ටර් බනීස්ලා, එග්ස්, මේ වගේ දේවල් වලින් තමයි එතන ෆොටෝස් ගන්න හදලා තිබුණේ. මේ ඉන්නේ අපේ ඒවන් බබයි තාත්තයි මෙරිකෝ රවුන්ඩ් එකේ යනවා. ඉතින් එයා හරිම ආසාවෙන් ඒක නම් එන්ජොයි කරා. එයා පළවෙනි වතාවට තමයි මෙරිකෝ රවුන්ඩ් එක එක්ස්පීරියන්ස් කළේ. ඉතින් ෂෝක් ඒක. එයාට තනියම සෙල්ලම් කරන දේවල් වලට යන්න බෑ. තාම අම්මා හරි තාත්තා හරි ඇත් එක්ක යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට
අපි ඊස්ටර් එක දවසේම ඒවන් බබා එක්ක සෙන්ටර් එකේ තමයි කාලය ගත කරේ. ඉතින් අද දවසේ වීඩියෝ එක බැලුවටත් ඔයාට ගොඩාක් ස්තුතියි. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Chasing vibes like seashells in